සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද 2026 ජනවාරි මාස 26 වෙනිදා. අද දවසේදී ෆොරින් කරන්සි ශ්‍රී ලංකන් රුපීස් බවට පරිවර්තනය කිරීමේදී එම ෆොරින් කරන්සිස් වල සිදුවී ඇති මිලෙහි වෙනස්කම් පිළිබඳව මේ වීඩියෝ එක මගින් කතා කරන්න යනවා. ඒ වගේම කටාර්, සෞදි, ඕමාන්, USA, ඉතාලි වැනි රටවල් වල මුදල් ඒකකයේ වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තිනවා. ඒ වගේම කුවේට්, බහරේන්, ජෝර්දාන් වැනි රටවල් වලත් මිලෙහි වටිනාකම පහළ ගොස් ඇත. මේ පිළිබඳව තවදුරටත් විස්තර බලා ගන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සෞදි රියාල් එකක මිල රුපියල් 78.779යි. කටාර් රියාල් එකක මිල රුපියල් 68.777යි. ඕමාන් රියාල් එකක මිල රුපියල් 770.97යි. ජෝර්දාන් ඩිනාර් එකක මිල රුපියල් 402.57යි. බහරේන් ඩිනාර් එකක මිල රුපියල් 708.51යි. කුවේට් ඩිනාර් එකක මිල රුපියල් 907.67යි. ඩුබායි ඩිරාම් එකක මිල රුපියල් 80.62යි. USA ඩොලර් එකක මිල රුපියල් 306.50යි. ඉතාලි යුරෝ එකක මිල රුපියල් 356.13යි. ජපාන් යෙන් එකක මිල රුපියලයි 792යි. ඉන්දීය රුපියල් එකක මිල රුපියල් 2.95යි. මේ වීඩියෝ එක මගින් කතා කරේ එක් ෆොරින් කරන්සි ශ්‍රී ලංකන් රුපීස් බවට කන්වර්ට් කිරීමේදී ඒවායේ මිලෙහි සිදුවන වෙනස්කම් පිළිබඳවයි. ඔයා අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. good luck.